පාටකුරුල්ලෝ කතාවේ අපි අද කතා කරන්න යන්නේ ගොඩ දෙනෙක්ම සැකයෙන් බලාගෙන හිටපු හිතට කුතුහලයක් දැන්න සිදුවීමක් ගැන. නිම්නාවේ තනියම යන අතරමඟදී අංජන සහ කෙවින් මේ දෙන්න එකතු වෙලා නිම්නාවිව වෙනම තැනකට එක් කරගෙන ගිහින් එහෙම නැත්නම් ගෙදෙට්ට ගිහින් දානවා කියලා කාර් එකට නගගෙන නිම්නාවිත් එක්ක කතා කරන්න අවස්ථාවක් උදා කරගත්තට පස්සේ මොන වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද කියන එක ගැන අපිට මේ වෙලාවේ හොඳින් කතා කරන්නට සූදානමක් ඇති කරගෙන තියෙන දෙයක් විදිහට තමයි අපි මෙතනදී මතක් කරන්න ලෑස්ති වෙන්න ඕනේ. මේ සිදුවීම මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේ දේවල් මෙහෙම සිද්ධ වෙනවා කියලා නිම්නාවිගේ අප්පච්චිට ආරංචි වුණාම ඔහුට ඇතිවන කේන්තිය සහ කලකිරීම හරි ප්‍රබලයි. දුවක් විදිහට නිම්නාවි ඇත්තටම කියනවා නම් ආරක්ෂා කර ගැනීම එකම දුව නෙමේ ඉන්නේ. ඉතින් ඔවුන්ගේ වගකීම ඒක තමයි කියන එක මේ වෙලාවේ අපි හොඳින්ම දන්නවා. ඉතින් කොහොමනත් පොන්සේකා පොරොන්දුන විදියට කෙවින් ඉඳලා නැහැ. කෙවින් මේ වෙලාවේ ඒ පොරොන්දු කඩ කරලා. ඉතින් තමන්ගේ දුවව නැවතත් එවන්න බැරි වෙන තැනටම හැමදේම සිද්ධ වෙලා ඉවරයි කියන කතාව ගැන විතරක් මට මේ වෙලාවේදී මතක් කරන්න අවස්ථාවක් උදා කරගෙන තියෙනවා කියන කතාව ගැන මම මේ වෙලාවේ අනිවාර්යෙන් ඔයාට මතක් කරන්න සෑහෙන ඉඩකඩක් වෙන් කරගෙන ඉන්නවා කියන ඒ අපූර්ව කතාව ගැන විතරක් මම මේ වෙලාවේ ඔයාලට දැනුවත් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කොහොමනත් ඉතින් ඉදිරියට පොන්සේක මහත්තයට කෝල් එකක් අරගෙන බැන වදින එක නම් ස්ථීරටම සිද්ධ වෙයි කියන කාරණාව විතරක් අපි මෙතනදී මතක් කළ යුතුයි.